හරි අර මොරකරුවාගේ දැනුම් දීම පරිදි මෙතනට වැඩි වෙලාවක් යන කලින් පොලිසියෙන් එනවා. ඉතින් මේක මේ මිනිමරුවක් කරපු පළවෙනි මිනිමරුවන නෙවෙයි. මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ ක්ලාස් එකක් ඉවර වෙලා ගෙදර යන ගමන් හිටපු ගෑන් ළමයි දෙන්නෙක්ට කවුරු හරි කෙනෙක් මිටියකින් පාර දීලා තියෙනවා. Tamanගේ ඔළුවට වැදුණු පාරවල් නිසා බරපතල තුවාල සිද්ධ වෙලා තිබ්බත් ඒ දෙන්නගේම ජීවිතවලට හානියක් වෙලා නැහැ. කොහොම හරි දෙන්නගෙන් කවුරුවත්ම Tamanට පහර දීපු කෙනා දැකලත් නැහැ. ඉතින් මේ ඝාතකයා මෙතනින් නතර වෙන්නෙත් නැහැ. ඒ අවුරුද්දෙම මාර්තු 16 වෙනිදා මේ ඝාතකයා තවත් ගෑන් ළමයි දෙන්නෙක්ට පහර දෙනවා. කොහොම නමුත් ඒ අය තමයි අවුරුදු 10ක් වයස අයගේ ඇමටි ෂස් සහ අවුරුදු 9ක් වයස කසුමි ඉෂිකවා. ඉතින් මේ දෙන්නගෙන් අයගේ ඇමටි ෂා කියන ගැහණු ළමයට මේ ඝාතකයා සෑහෙන වතාවක් මිටියකින් පහර දීලා තියෙනවා. එයාට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරු සෑහෙන උත්සාහ කරත් සතෙක් විතර කාලයකදී අයගේ ඇමටි ෂා මිය ගිහින් තියෙනවා.